හායි යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. මගේ channel එකට අලුතින් එකතු වෙච්ච කෙනෙක් නම් subscribe කරගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මගේ channel එක monetize කරගන්න පුළුවන් වුණා අවුරුද්දක් විතර පොඩි කාලේ. මට නම් ඒක ඇත්තටම පොඩි කාලයක්. මේ අපේ මේ කටුමැටි ගහපු ගෙදර වීඩියෝ එක තමයි ගොඩක්ම වෛරල් වුණේ. ඉතින් ඒකෙන් තමයි මගේ channel එක මොනිටයිස් කරගන්න පුළුවන් වුණේ. ඉතින් තව වෙනස්ම වීඩියෝ දාලා තිනවා ඉස්සරහටත් වෙනස් වීඩියෝ අරන් එනවා. ඔයාලට ඒවත් බලන්න පුළුවන් මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටියොත්. බලපු නැති කට්ටිය මගේ ගෙදර වීඩියෝ එක මම පැත්තකින් දාන්නම්. ඔයාලට ඒක ගිහින් බලන්න පුළුවන්. මම අද ආවේ ඔයාලා අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හිටියේ හස්බන්ඩ් එක්ක. පස්සේ මං හිතුවා මේ එයාගේ එක්ක ඊළඟට ගේන වීඩියෝ එක අරන් එන්න මේක මං තනියම කරොත් හොඳයි. ඔයාලට උත්තර දුන්නොත් හොඳයි කියලා. බලමු ඔයාලා අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. මම අද ප්‍රශ්න පුළුවන් තරම් අහලා තියෙන ඒවාට උත්තර දෙන්න බලනවා. ඉතින් බැරි වෙන ඒවා අපි ඊළඟ Q&A වීඩියෝ එකකින් අරන් එන්නම්. ඔයාලගේ ආදර කතාව කියන්නකෝ. හබියාගේ ගම ගැනත් විස්තර කියන්නකෝ. අපේ ආදර කතාව. හස්බන්ඩ්ගේ ගම තමයි ගම්පහ කිරින්දිවැල. ඉතින් හස්බන්ඩ් මගේ මස්සිනා තමයි වෙන්නේ. ඉතින් අපි දෙන්න නෑදෑයෝ. කියන්නේ නෑදෑයෝ කියන්නේ මේ ලේන්නෑයෝ නෙමෙයි. මේ නෑන මස්සිනා වෙන්නේ. ඉතින් අපේ අම්මගේ අයියාගේ පුතා තමයි මගේ හස්බන්ඩ්. එයා ගම්පහ කියලා මං කියවනේ. ඉතින් මේ අපේ අම්මගේ තාත්තා නැති වුණා. ඒ කියන්නේ සීයා අපේ මගේ සීයා හස්බන්ඩ්ගේ සීයා. ඉතින් මේ එයා නැති වුණාට පස්සේ අපි ගියා මල ගෙදර. හස්බන්ඩ්ුත් ඉතින් එතකොට සම්බන්ධයක් තිබුණේ නැහැ. එයාට ලොකුවටම සම්බන්ධයක් තිබිලා ඉතින් ඒක නැති වෙලා මේ එයා බීලා කරලා ඉතින් ඔය කිසිම ජීවිතය ගැන බරක් පතලන්නේ නැතුව කියන්නේ දෙමාපියෝ කියන දෙයක් අහන්න නැතුව එහෙම තමයි ඉතින් ඉඳලා තියෙන්නේ. ඉතින් බොරු කියන්න ඕනේ නැහැනේ යාළුවනේ. මටත් සම්බන්ධයක් තිබුණා. ඉතින් මම එලෙවල් ලියලා ඉවර කරලා මාසයක්වත් නැහැ. ඉතින් මේ ඒ සම්බන්ධය නැති වුණා. ඒ හින්දා මම මානසික ගොඩක් මේ වෙලාව ප්‍රශ්න ගොඩක හිටියේ. ඉතින් මේ කියන්න කෙනෙක් හිටියෙත් නැහැ. ඉතින් හස්බන්ඩ් ඒ දවස්වල මේ අපි ඉතින් හරි ආදරේ එයා අපිට මේ ඒ දවස්වල ඉඳන් අපිට අනේ මන්ද කියන්න මේ හිතා ගන්න බැරි තරම් ලැබිකමක් තිබුණා. ඉතින් මේ එයා මලගෙදරදී තමයි අපිට ගොඩක් කාලයකට පස්සේ මේ කතා බහ කරන්න හම්බ වුණේ. ඉතින් මේ මලගෙදර වැඩ කරද්දී එමෙ ඉතින් විහිළු කර කතා කර හිටියා. පස්සේ ඉතින් ඔහොම ඇවිල්ලා මම නම්බරේ දුන්නා. එයා ගාවත් මගේ නම්බරේ තිබ්බේ නැහැ. මේ මගේ නම්බරේ මම එයාට දුන්නා. එයාගේ නම්බරෙත් මට දුන්නා. ඊට පස්සේ මේ අම්මලා එක්කත් කතා බහ කරලා ඉතින් ගෙදර මේ ආවට පස්සේ වොන් කතා කරා ටික කාලයක්. යාළුවෝ වගේ කතා කරා. ඉතින් නෑන මසිනා වගේ කතා කරා. ඒ කතා කරලා ඉවර වෙලා ඉතින් ඔහොම ඉන්නකොට මාස 3ක් විතර යනකොට සීයාගේ තුන්මාස දානෙත් ආවා. තුන්මාස දානෙටත් අපි ගිහින් ආවා. ඒත් ගිහිල්ලා හම්බ වෙලා කතා කරලා මේ ආව. ඉතින් යාළුවා ගෙදරත් අපි ගියා. අපි නිතරම යනවා අවුරුද්දට ගියාම එහෙම යනවා. ඉතින් මේ ඒ ගිහින් ඒ තුන්මාස දානෙත් ඉවර වෙලා ආවා. ඒ ආවට පස්සේ තමයි මෙයා මං කතා කරද්දී මේ කෝල් එකේ ඉද්දිම මේ මම ඔයාට කැමතියි මේ මොකද කියන්නේ කියලා අහුවා. ඉතින් මම කිව්වා ඉතින් මට එකපාරටම උත්තරයක් දෙන්න හිතුන්නේ නෑ. මේ මං ඊට පස්සේ ටිකක් කල්පනා කරලා මේ කියන්නම් කියලා කිව්වා. පස්සේ මමත් කැමති වුණා. ඇත්තටම එයා කියන්න තරම් ලොකු අඩුපාඩුවක් තිබෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි කසාද බැඳලා මුලින්ම හිටියේ ගමේ මාස 3ක් විතර හිටියා හස්බන්ඩ්ගේ ගමේ. එහෙ ඉඳලා ඉතින් මේ
හස්බන්ඩ්ට ජොබ් එකක් තිබ්බේ නෑ වෙනකොට එයා අර මම යාළුවෙලා ඉන්න කාලේ එක බිස්නස් එතකොට මේ ගැරේජ් එකෙම වැඩ කර හිටියා එයාගේ යාළුවොත් එක්ක. ඊට පස්සේ මම බැන්දට පස්සේ මේසන් වැඩට ගියා. මේසන් වැඩට ගිහිල්ලා ඒකත් එච්චරම හරියන්නේ නැහැ. ඊට පස්සේ මේ ටික කාලයක්වත් ඒකත් නතර වුණා. නතර වෙලා වෙන ජොබ් හෙව්වා. ඉතින් හම්බුන්නේ නැහැ මේ එයාගේ මේ සුදුසුකම් වලට. ඉතින් එයා අකමැති ගාමට එහෙම යන්න එයා ගොඩක් අකමැති. එයාට මේ ඒවා සෙට් වෙන්නේ නැහැ. ඉතින් මට යන්න දුන්නෙත් නැහැ. එයා මං ජොබ් එකක් කරනවට කැමති වුණේ නැහැ. ඊට පස්සේ කොහොම හරි මාස 3ක් විතර හිටියා. වහිනවත් එක්ක නිතරම වැඩට යන්න වෙන්නේ. සමහරක් දවස්වලට මේ ඉතින් ගොඩක් ප්‍රශ්න තිබුණා. මේ ජොබ් එක නැති වුණාම එන ප්‍රශ්න ඉතින් ඕගොල්ලෝ දන්නවනේ. ඉතින් මේ ආදායම් මාර්ගයක් නැති වුණාම ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඊට පස්සේ ඉතින් අපේ තාත්තයි අම්මයිත් එහෙ ඇවිච්චා. එතකොට කිව්වා ඉතින් මෙහෙට වෙලා ඉන්න ඕනේ නෑනේ. එහෙ ඇවිල්ලා හිටියා නම් ඉවරනේ කියලා. දැන් මෙහි ආවට පස්සේ කොහොම හරි අපි හිටියා මාස 4ක් විතර නිකන් හිටියා. මොකද ජොබ් එකක් නැතුව. අපේ තාත්තට ඉන්නවා කිරි ගන්න හරක්. ඉතින් ඒ කිරි ගන්න හරක් මේ බලන්න මෙයා උදව් කරා. තනකොළ කපලා ගෙනත් දුන්නා. ඒව කරා. ඉතින් තාත්තත් එක්ක ඒ වැඩ ටික කරගෙන ඉතින් ওই මොන හරි දවසේ එදිනදා හම්බ වෙන කුලි වැඩ තියෙන්නේ. ඒවට ගස් කපන්න ඔය වගේ පොඩි දේවල් වලට ගියා. ඔහොම ඉන්නකොට මේ කිව්වා මෙහෙ තියෙනවා මේ අපේ ගමේ තියෙන ගොඩක් අයට ස්ථිර මේ රජේ රැකියා හොයාගන්න අමාරුයි. මෙහි ඇත්තටම රැකියා හිඟයි මේ ඒ හින්දා මෙයා දැන් ඉඳලා කොහොම හරි ගියා වැලිපටවන්න ගියා. වැලිපටවන්නත් මාස එකමාරක් විතර ගියා. මේ ඊට පස්සේ ඒ ගිහින් ඉතින් කොහොම හරි ඒකත් එයාට හරි ගියේ නෑ. කොන්ද කැක්කුම එහෙම එයාට තියෙනවා. ඒ නිසා ඒක දිගටම කරගෙන යන්න බැරි වුණා. ඒ හින්දා ඒකත් නතර කරා. ඊට පස්සේ ඔහොම ඉන්නකොට මේ අපේ ගෙවල් ළඟ ඉන්නවා මාමා කෙනෙක්. එයාගේ හරක් එහෙම කිරි ගන්න අර මී කිරි ගන්න හරක් ඉන්නවා මී හරක්. ඉතින් මේ මී හරක් ගොඩාක් ඉන්න එයා ගාව මේ රැට ඉස්සර මේ එයා මී හරක් දාගෙන හිටියේ සීනි පැට්‍රියේ කන්තලේ සීනි පැට්‍රිය කියලා කිව්වහම මේ ගොඩක් අය දන්නවා. ඒකේ අර ගොඩාක් කුඹුරු තියෙනවා. ඒ කියන්නේ කුඹුරු කරලා නැති ඉඩම් මුළු යායම තියෙනවා. ඒ කියන්නේ අක්කර ගාණක්. අපිට ඒ වගේ අර හරක් බලන අයට හරක් දාගෙන හරක්ට කන්න එහෙම දෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ එහෙ පොඩියට මේ වාඩියක් ගහගෙන හරක් ටික දාගෙන හිටියා. ඉතින් රෑට හරක් හොරු ඉන්නවා. ඒ හින්දා ඉතින් අර මුර කරන්න කවුරු හරි හෙව්වා ඒ දවස්වල. ඒ මුර කරන්න හෙව්වට පස්සේ මෙයාට මේ අපේ තාත්තා කිව්වා ඔයා එහෙනම් යන්න. අපේ තාත්තත් කලින් මේ මාමගේ ගාව වැඩට ගියා. ඊට පස්සේ ඒ යන්න කියලා මෙයා ඒකට කැමති වුණා. එයාට කියපු දවසේ ඉඳන් මට හරියටම දින මතක නැහැ 2024 ගියා. හස්බන්ඩ් මට දෙයක් කියන්නම තුණා. මම මේ වීඩියෝ පස්සේ ගන්නෙ. හස්බන්ඩ් හරක් බලන්න ගියා කියලා කිව්වනේ. එතකොට මෙයාට මේ පදින ෆුඩ් බයිසිකල් එකක්වත් තිබ්බේ නැහැ. මේ තාත්තගේ පරණ ෆුඩ් බයිසිකල් තිබ්බා. ඒක චේන් එක පැන දදා පැද හිටියේ. ඉතින් මේ ඊට පස්සේ අර හරක් බලන්න ගියපු තැන මාමා මෙයාට බයිසිකලයක් දීලා තිබ්බා. ෆුඩ් බයිසිකලයක්. ඒ ෆුඩ් බයිසිකලේ තමයි මෙයා පැද්දේ. ඉතින් අර මාස 7ම හරක් බලපු මාස 7ම පැද්දේ. මේ ඒ ෆුඩ් බයිසිකලේ මේ ඊට පස්සේ කොහොම හරි ඒ මාමගෙන් හරක් බලන්න තු මෙයා නතර වුණානේ තුඹුර කරන්න. ඒ තුඹුර කරන්න නතර වුණාට පස්සේ ඒ මාමගේ පුතා ඇවිල්ලා ඉතින් බයිසිකලේ අරන් ගියා. ඊට පස්සේ ඔහොම ඉන්නකොට තමයි මෙයාට සල්ලි වගේක් එක්ක හොයලා තිබුණා. ඉතින් අපි ගාව ඒ සල්ලි වලින් මේ බයිසිකලයක් ගත්තා. අර මම කමියුනිටි පෝස්ට් එකක් දාලා තිබ්බේ. ඒ පෝස්ට් එකේ දාලා තිබ්බ පළවෙනි මේ පරණ බයිසිකලේ බොක්සර් බයික් එකක්. ඒක මේ ගත්තා. ඉතින් ඒක තමයි අපි ගොඩාක් අපේ කරදර වලට මේ දැන් අපේ හැම දෙයකටම අපිත් එක්ක ළඟ හිටියේ බයිසිකලේ. ඉතින් ඒක අපි විකුණුවා. ඒක විකුණලා තමයි ඉතින් ඔය මේ අලුතෙන් හොයාගත්ත ජොබ් එක හොයාගත්තට පස්සේ මේ අලුත් බයික් එක ගත්තේ.
ඊට පස්සේ එයා මාස 7ක් විතර එක දිගට වැඩට ගියා එයාලා ගාව ගිහිල්ලා. ඉතින් එයාට ලැබුණේ හරිම පොඩි ගාණක්. ඉතින් මුළු රෑම හැරිලා මුර කරත් මේ රුපියල් 30000ක් විතර පොඩි ගාණක් තමයි හම්බුනේ. ඉතින් ඒ පොඩි ගාණෙන් තමයි අපි හැමදේම කරගත්තේ මේකේ. ඒ වැඩට යන අතරේ රෑ මුරට යන අතරේ තමයි මේ අපි මේ මැටි ගහලා මේ ගේ හැදුවේ. තාත්තා කිව්වා ඔයාලට මේ මොන හරි මේ ඉතුරුවක් වෙනවනේ. ඇත්තටම වෙනම ඉන්නකොට අපිටම කියලා දේවල් හදාගන්න බඩුවක් වුණත් ගන්න එහෙම හිතෙනවා වැඩි. දැන් ඒ කියන්නේ අපි මහගෙදර ඉන්නකොට ඒක දැනෙන්නේ ඕනම කෙනෙක්ට අම්මයි තාත්තයි ඉන්නවා ඒගොල්ලෝ මොනවා හරි ගෙනත් දෙනවා උදව් කරනවා ඒක ලොකුවට දැනෙන්නේ නැහැ මේ අපිටම කියලා කියන්නේ ස්ථිර බවක් හදාගන්න ඕන කියලා ස්ථිරත්වයක් හදාගන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. ඒක මේ හින්දා තාත්තා කිව්වා ඉතින් මේ ගෙදරටත් වේදම් වැඩි. එතකොට කට්ටියම ඉන්න නිසා මේ කිව්වා මෙහෙම පොඩියට හදාගන්න පස්සේ අපිට ඕක කඩලා හරි වෙනස් කරලා හදන්න පුළුවන් නේ. මේ මැටි ටිකක් ගහලා ඉතින් වේදමක් යන්නේ නැහනේ අපි උදව් කරන්නම් කියලා. කොහොමද තාත්තත් සෑහෙන්න උදව් කරා. ඇත්තටම මේ අම්මත් උදව් කරා අපේ අයියත් උදව් කරා. මේ හස්බන්ඩ් ගුඟාක් මහන්සි වුණා. එයා මේ රැට සමහර දවස්වල මේ මුර වැඩ කරලා එනවා මේ මං කියනවා අනේ මේ වැඩේ කරමු නිදා ගන්න එපා කියලා නිදා ගන්නවත් දෙන්නේ ඒ තරම් මේ වැඩ කරා. ඉතින් ඇවිල්ලා මේ එයා සමහර දවස්වල රෑ මුරට ගිහිල්ලා දවල්ටත් අර ගොයන් කපන කාලේ එහෙම තියෙනවානේ. ඉතින් ඒ ගොයන් කපන කාලෙටත් මේ යනවා වැඩට. මේ ගොයන් කපන්න එහෙම කට්ටිය එක එක වැඩවලට යනවා තෙල් ගහන්න, පොහොර ගහන්න ඒවටත් යනවා. මේ ඉතින් ඒ යන අතරේ තමයි මේ ගේ හදාගත්තේ. හස්බන්ඩ් වලට යන දවස්වල මායි අම්මයි පොල්ලතු වියනවා. එතකොට බිත්ති වලට මැටි ගහනවා, ලී කපාගෙන එනවා. ඒව තමයි කරේ. ඉතින් ගොඩාක් මහන්සි වුණා. මහන්සිලා ඉතින් ඒ අර යන අතරේ හරක් බලන්න යන අතරේ කොහොම හරි මේ හදාගත්තා ගේ. මාස 3ක් යනකොට හදාගත්තා. අපි ඒ වෙනකොට ලක්ෂ 1මාරක සීට්ටුවක් දාලා තිබ්බේ. මට හම්බුනේ සීටුවේ 5. 5 තමයි මං ඇහින්නේ මේ මම්මයි ඇහින්නේ. ඊට පස්සේ කොහොම හරි ඒ සීට්ටුවත් අපිට ගානට මේ ගේ හදලා ඉවර වෙනකොටම මාස 3 යනකොට සීට්ටුවත් හම්බුණා. මේ ඊට තමයි අපි මේකෙ දෙට්ට බඩු එහෙම ගොඩක් ගත්තේ මේ රයිස් කුකර් එක. එතකොට ගෑස් ලිප ඔක්කොම ওই ලක්ෂ 1මාරෙන් තමයි ඔය ඔක්කොම බැලන්ස් කරලා සිංක් එකේ ඉඳන් මේ උයන බඩු ඉඳන් වලන් වල ඉඳන් හැමදේම සීටු දාලා බඩු ගත්තා. ඇත්තටම ගෙදරට ඕන කරන හැම බඩුවක්ම ගත්තා. මේ ගෙදර හුණු ගාන්න හුණු වලට ගියපු වියදම, එතකොට සිමෙන්ති කොට්ට වල ගියපු වියදම. එතකොට අපි ගේ හදලා ඉවරනාට පස්සේ මේ අහල පහල අයටයි අඳුරන අයට මේ කෑම වේලක් දුන්නා. ඉතින් මේ ඒ කෑම වේලට ගියපු වියදම් ඔක්කොම මේවා කරා. ඉතින් එහෙම තමයි මේ ගේ හදාගත්තේ. ඉතින් අපේ අදට කතාවත් ඒ විදිහයි. හරක් බලුවනේ හස්බන්ඩ් මේ අර මාම කෙනෙක්ගේ රැට ඒ මුරට ගිහිල්ලා ඒක නතර කරාට පස්සේ ඒ ගමම ජොබ් එක හම්බුන්නේ නැහැ. මෙයා මාස 3ක් මාස 4ක් හරියටම සීනි ෆැක්ටරියේ ඉඩම් තියෙනවානේ. ඒ කාලේ ඒවා දුන්න අපිට මේ අර අවුරුද්දකට සැරයක් දෙනවා කරන්න කුඹුරක්. එහෙම මෙයා ඒ කුඹුරක් අරගෙන මේ පොහොර අරගෙන බිත්තර වී අරගෙන ණය වෙලා ඉතින් මේ මගේ මාලයක් තිබ්බා. ඉතින් ඒක ගස්තිල් තමයි ඒක කුඹුර කරේ. ඉතින් මාළේ බේර ගන්නවත් මේ හරියට අපිට ඒකෙන් ආදායමක් ගන්න බැරි වුණා. වැස්සේ නැහැ. ඒ කියන්නේ ගොඩ කුඹුරුනේ. ඔය සීනි ෆැක්ටරිය කියන්නේ මඩ කුඹුරු නෙමෙයි ගොඩ කුඹුරු. ඒ කියන්නේ අපිට ගොඩ කුඹුරු කියන්නේ මොනවද කියලා දන්නේ නැති අයත් ඉන්න අයට කියන්නේ මේ වතුර ගන්න පුළුවන් ඇල මාර්ග තියෙන කුඹුරු තියෙනවා. එහෙම නැති කුඹුරු තියෙනවා. එහෙම නැති කුඹුරක් තමයි අපි කරේ. ඒකට වතුර ලැබෙන්නේ වැස්සෙන් විතරයි. වැස්සොත් විතරයි කුඹුර හරියන්නේ. ඉතින් මේ ඒක අපේ වෙලාව වෙන්නේ නැති. ඉතින් වැස්සේ නැහැ මේ පොඩ කාලයක් යනකම් වී වපුරලා මාසයක් විතර යනකම් වැස්සේ නැහැ. මාසෙකමාරක් විතර යනකම් වැස්සේ නැහැ. මේ ඊට පස්සේ ටික පොදේ එහෙම ගියා මේ මාසයක් විතර. ඊට පස්සේ ආයෙ හොඳටම පායලා මේ වැස්ස නැවතිලා තිබ්බා. ඉතින් ඒකෙන් අර ගොයම් බාල වුණා හැදුන්නේ. ඊට පස්සේ හරක් කෑවා. මොකද හස්බන්ඩ් හැමදාම මේ කුඹුරේ ඉන්න බෑනේ. ඉන්න කෙනෙක් හිටියෙත් නෑ. මමයි හස්බන්ඩ්ුයි දෙන්නම කුඹුරේ ගිහිල්ලත් හිටපු කාලයක් තිබුණා. අලි ඉන්නවා හොඳටම අලි ඉන්නවා. මේ සීනි ෆැක්ටරියේ කන්තලේ කියන්නේ ඉතින් අලි ඉන්නවා හැමතැනම. මේ ඉතින් අපි දෙන්නට කණ්ඩක් නැතුව
ඔය රොටි කනවා මොන හරි බත් ටිකක් උයාගෙන සම්බෝලයක් හදලා කාලා හිටපු දවස් ඕන් තරම් තිබුණා. ඉතින් හස්බන්ඩ් ජොබ් එකක් කරන්න විදිහක් නැහැනේ. කුඹුර බලා ගන්නත් ඕනේ. මේ ඉතින් තාත්තට කිරි සල්ලි තිබුණෙත් නෑ ඒ දවස්වල මේ කිරි අරගන්න කාලෙත් ඉවර වෙලා තිබ්බේ හරක්ගේ. පැටවු ලොකු හින්දා කිරි ගත්තේ නෑ. මේ ඉතින් ඒ හින්දා ඇත්තටම මේ හරිම දුෂ්කර කාලයක් ගත කරේ මාස 4ක් මේ හුඟක් දුක් විඳා ඒ කුඹුර ගන්න. හැබැයි ඇතෑරියේ නෑ වී බෑග් අපි 40ක් ගත්තා ඒ කුඹුරෙන්. මේ වී බෑග් 80ක් විතර ගන්න තිබ්බ එකෙන් 100ක් විතර ගන්න තිබ්බෙන් වී කවර 40ක් වගේ තමයි ගන්න පුළුවන් වුණේ. කුඹුරු කරන අය දන්නවා. ඉතින් ඒකෙන් පාඩු ලැබුණාම කොහොමද දැන් අපි පොහොර ගත්තා. ඒ දේවල් ණය වෙලානේ ගත්තේ. එතකොට ඒ දේවල් ගෙවන්නවත් හරියටම අපිට ගාණක් ලැබුණ නැහැ. ඉදිරි බලාපොරොත්තු නම් ගොඩාක් තියෙනවා. ඇත්තටම මේ මුලින්ම මගේ මේ ඔළුවේ තියෙන මේ ගෙදර වෙනස් කරගන්න එක. මෙහෙ එනකොට අපිට කිසිම දෙයක් තිබුණ නැහැ. ඉතින් අරන් ආවේ අපි අඳින ඇඳුම් ටික විතරයි. ඉතින් මේ වෙනකොට අපි සාමාන්‍ය අවුරුදු 2ක් වෙනකොට මේ සෑහෙන දෙයක් මට නම් සෑහීමකටපත් වෙන්න පුළුවන් ලබාගෙන තියෙන දේවල් දැක්කහම. මොකද හස්බන්ඩ්ට දැන් ජොබ් එකක් තියෙනවා. ඉතින් හස්බන්ඩ්ගේ ජොබ් එක කියන්නේ කියලා තිබ්බා. ඉතින් හරක් බලලා ඒව කරලා තමයි මේ ගේ හදාගෙන ඉන්න අතරේ හස්බන්ඩ්ට මෙහි මේ අපේ ගමේ තියෙනවා කෘෂිකර්ම මේ වැඩ කරන ආයතනයක්. ඉතින් මේ ඒකේ කොන්ත්‍රාත් පදනම යටතේ දැනට එයා වැඩ කරනවා. ඉතින් තාම ස්ථිර නැහැ. ඉතින් බලමු ස්ථිර වෙයිද කියලා. වැඩ කරන විදිහත් එක්ක තමයි මේ ස්ථිර වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. හැබැයි අපිට මේ ජීවත් වෙන්න පුළුවන් විදිහට සාමාන්‍යයෙන් බයික් එකටත් වාරික ගෙවාගෙන යන්න පුළුවන් විදිහේ වැටුපක් මේ ලැබෙනවා ඒ රස්සාවෙන්. ඒක තමයි හස්බන්ඩ්ගේ ජොබ් එක. ඉතින් මම නම් ජොබ් එකක් කරන්නේ නැහැ. මම ස්වයං රැකියාවක් විදිහට ගෙදර ඉඳන් මේ උදේට පෑන් කේක් හදලා කඩවලට දානවා. මේ පෑන් කේක් ගජූර් එහෙම හැදුවා. ගජූර් නම් දැන් හදන්නේ නැහැ. මොකද ගජූර් හදනවා නම් ඉටි කොළ වල දාලා සීල් කරලා තමයි මේ කඩවල වලට දාන්න ඕනේ. එතකොට අර තියෙන්න ඕනේනේ මේ සහතික කරලා රජෙන්. කියන්නේ සෞඛ්‍ය පරීක්ෂකගෙන් සහතික කරලා ගෙදර ඇවිල්ලා ඒ කියන්නේ ඒගොල්ලෝ බලනවනේ කෑම හදන විදිහ. එහෙම ඉතින් අපිට තාම ඒක හදාගන්න බැරි වුණා. ඒක හදාගත්ත ගමන් ගජෝල් හදලා පැක් කරලා මම කඩවල වලට දාන්න බලාපොරොත්තු වෙනවා. එතකම් පෑන් කේක් තමයි හදන්නේ. ඉතින් පෑන් කේක් හදලා ලොකු ආදායමක් ලැබෙන්නේ මට මාසික ආදායම මෙච්චරක් කියලා කියන්න අමාරුයි. ඉතින් අර රුපියල් 5000වත් නැති දවස් තියෙනවා. ඉතින් මාසෙට මේ කෑම විකිනෙන්නේ නැති දවස් තියෙනවනේ. කෑම විකිනෙන්නේ නැතුව ඉතුරු වෙලා ගියනවා. එතකොට කඩවල් වහලා තියෙන දවස් තියෙනවා. මට කෑම දාන්න බැරි වෙන දවස් තියෙනවා. ඉතින් මේ එහෙම දවස්වල ඉතින් දාන්නේ. එතකොට ඉතින් අර ගෙදරට ඕන කරන එළවලු ගන්න, සීනි තේකොළ ගන්න ඒවට ප්‍රමාණවත් මුදලක් මට ලැබෙනවා. ඊට පස්සේ අහලා තියෙන ප්‍රශ්නයක් මේ ඔයාගේ හස්බන්ඩ්ගේ නම වයස කරන ජොබ් පැටි ගෙදර හදන්න ගත්ත විදිහ ඉදිරි බලාපොරොත්තු ඒවා කියන්නලු. ඉතින් ඒවත් මම කලින් කියපු කොටස් ටික එකම තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නටත් උත්තරේ කලින් කියපු විස්තරවල තියෙනවා. මගේ වයස කියමු. මගේ වයස දැන් 22යි. හස්බන්ඩ්ට වයස 31යි. ඉතින් අපි දෙන්නාගේ වයස අවුරුදු 9ක ගැප් එකක් තියෙනවා. ඊපස්සේ අම්මා තාත්තට වයස කීයද කියලා. අම්මා තාත්තට වයස මම හිතන්නේ මගේ අම්මා තාත්තා ගැන අහන්න නැත්තේ මේ එයාලා ගැනනේ මම වැඩිපුර කිව්වේ. ඉතින් මේ අපේ අම්මට දැන් 49ක් වෙනවා. තාත්තට 52ක් වෙනවා. මැරිකලේ වයස කීයෙන්ද? මට එතකොට 20යි හස්බන්ඩ්ට 29යි. ගොඩක් අය මේ අපේ ගෙදර වීඩියෝ එක බලලා අහලා තියෙනවා යාළුවනේ මෙහි ඇවිල්ලා නතර වෙලා ඉන්න පුළුවන්ද කියලා. ඒකට නම් මේ මං හස්බන්ඩ් එකත් කතා කරා මේ ගෙදර මෙහි ඕන කෙනෙක්ට ඇවිල්ලා බලලා යන්න පුළුවන් අපේ මේ ගෙදර. මේ කටුමැටියෙන් හදපු මේ ගෙදර බලලා යන්න පුළුවන් ඕන කෙනෙක්ට. හැබැයි මේ නතර වෙලා ඉන්න නම් අමාරුයි. මොකද නවාතැන් පහසුකම් දෙන්න තරම් මෙහි ලොකුවට මේ ඒ පහසුකම් නම් අඩුයි. මොකද අපි
අපි ජීවත් වෙන්නෙත් ඇත්තටම මේ අපි දෙන්නට ජීවත් වෙන්න මේ ගෙදර හොඳටම මේ ඇති. ඒ වුණාට අර කට්ටියකට ඇවිල්ලා නතර වෙන්න කියන තරම් සුදුසු කියලා මං හිතන්නේ. ඇවිල්ලා ඕන කෙනෙක්ට බලලා යන්න පුළුවන්. ඉතින් අපි එන දවසට අපිට දැනුම් දීලා මේ මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මගේ මේ හස්බන්ඩ්ගේ නමින් තියෙනවා සලුන් චාමර කියලා FB page එක. මේ ඉතින් ඒකට මැසේජ් එකක් දාලා මේ පුළුවන් ඕගොල්ලොන්ට මේ එන විදිහ කතා කරගෙන ඒ විස්තර දැනගන්න. මේ එහෙම ඇවිල්ලා බලලා යන්න පුළුවන් ඕන කෙනෙක්. නවාතැන් පහසුකම් දෙන්න නම් ටිකක් අමාරුයි. ඒක ඕගොල්ලෝ අපිට කතා කරලා බලන්න. ඉතින් පුළුවන්කමක් තිබුණොත් අපි ඒක හදලා දෙන්න බලන්නම්. පවුලේ විස්තර අහලා තිනවා. ඉතින් මගේ පවුලේ අම්මයි තාත්තයි අයියයි, හස්බන්ඩ්ගේ පවුලේ අම්මයි තාත්තයි, හස්බන්ඩ්ගේ අයියයි අක්කයි. ඉතින් හස්බන්ඩ්ගේ අයියත් බැඳලා ඉන්නේ, අක්කත් බැඳලා ඉන්නේ. තව කෙනෙක් අහලා තිබ්බා යාළුවනේ මට ඒක කියන්න බැරි වුණා. මේ මං වෙල්යායක් පෙන්නනවා ඕගොල්ලන්ට හැමදාම මේ වීඩියෝ වලින්. ඉතින් ඒ වෙල්යාය මේ දැකලා එයා අහලා තිබුණා මේ මෙච්චර මේ තරම් කුඹුරු තියනවා නම් මෙයාලට මේ ගෙයක් හදාගන්න පුළුවන් කියලා. ඇත්තටම යාළුවනේ අපිට කුඹුරු නැහැ. එහෙනම් අපිට කුඹුරක් තිබ්බනම් අපි අච්චර දුක් විඳගෙන මේ සීනි පැට්‍රියේ මේ ඉඩම් වලින් මේ කුඹුරක් කරන්න නැහැනේ. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. ඉතින් මගේ channel එකට අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නම් මගේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන් යන්න කියලා මතක් කරනවා. හොඳයි නම් කමෙන්ට් කරන් යන්න, අඩුපාඩු තියෙනවා නම් කියාගෙන යන්න. මගේ වීඩියෝ බලන, ලයික් කරන, කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එකෙන් කිසිම කෙනෙක් වැරදි අදහසක් ගන්න එපා. මොකද මේ ජීවිතේ අපි මේ මෙච්චර කාලයක් මේ ජීවිතේ අපි ගෙවාගෙන ආපු විදිය, අපිට ආපු ප්‍රශ්න, එතකොට අපේ ආදර කතාව, ඒ දේවල් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් අදට ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.